රයිට් ගයිස් ඉතින් ඔන්න අද අපි අරගෙනවා සුපිරිම ස්ටටජ එකක් ඉතිං මේකට මේ පාලක් පමත් දන්නවා මූවින්නවරේජ් තම අපි ගන්න රයි් ඉතින් හොඳ මාකට්ස් ටිකක් තෝරගෙන තියාගන්න ඕන එක මන් දැනට දාගෙනන්න ටික අයින් කරන්න කොද මේ නැත්තං අපිට වැඩි හරිට කරගන්න වෙන්න නෑ හරි ඇති හොදා මාගට්ටික තියෙන්නේ බලම් පොඩිපොඩි මාගට්ටිය කරන්තියෙන් බලමු සටන විදිහට මාකට්ස් ටික දාගෙන මෙන්න මේ කියන සෙටිංස් ටික මේ විදිරම හදාගන්න ඇති මුලින් යන්න මෙතැට ගිහිල්ලා මූවි නැවරේජ් එක ගන්න පලනි ස්ටෙප් එක තියට අනා දෙන්ඩ එස්මේ තියන්න මෙන්න එක පොඩ්ඩක් චුට්ටක් වැඩි කරන මේක තම මිඩ්ලයින්න කහපාට එයලෝ කලාවලින් දාගන්න නැවත්තත් ආය ගන්න මූවින් නැවරච්ච එක මේක තියාගන්න පිරියඩ් එක 14ට වගේ ඒකත් එස්මේ තියාගන්න මේක චුට්ටක් වැඩි කරගන්න මේක දාගන්න ග්‍රීන් ලයින් විදිහට නැවතත් මූවි නැවරේජ් එකට මේක තියාගන්න හයි එස්මේ තමා එකත් මෙන්න චුට්ටක් තියාගන්න මේ කැමති පාටත් දාගන්න මම දාගන්නම් බ්ලූ කාල එක එක වගේ නේද නැද්ද එතයි එක හොඳට පේන හයිලයිට්ටරනේ ඒක දාගන්න හරි මේටික අයින් කර ඔන්න දැන් මෙන්න මේ පොයින්ට එක බලන්න මෙයා ක්‍රොස් කරන්න හදන්න ෆ්‍රෙන්ඩ් එක බලන්න ඉස්සල්ලාම ෆ්‍රෙන්ඩ් එක ගිහිල්ල තියෙන අප කියල ඩවුන්නයක් ගිහිල්ල තියෙන්නේ ඇති මෙයාම ක්‍රොස් කරාද කියන එක තම බලන්න ඕනේ ඉස්සල්ලාම මොකද මේ ග්‍රීන් ලයින් එක කඩාගෙන මෙයා උඩට යනවන බොහෝ දුරට යවුඩට යන්න පුළුවන් ඊළඟ කැන්ල එක අපක් වෙන්න පුළුවන් නමුත් අප්‍රෙන්ඩ් එකට ගැන අප එකට ගන්න ටාගට් කරනවා නම් මෙන්න මේ අපි දාගත්තු ආරය මූවින් එකේ මිඩල් ලයින්න කඩාගෙන මේ දෙන්න උඩ යන වෙලාවට අන්නේ වෙලාටට අප්‍රෙන්ඩ් එකට ගන්න පුළුවන් එන්ට්‍රිස්ටික මේ බලන්නුවේ මේ කඩායන උඩ ඇද්දි ගත්තේ ඒකෙත් මෙයාව ප්‍රස්තනක ඉඳලා ගත්තේ දැන් මෙතන ක්‍රොස් වුණේ නැහැ රයිට් හරිද එතකොට මෙයාව කඩායන පල්ලෙහා ගියලා ඉන්න නම් ගොඩක් දුරට මාකට් එක ඩවුන් ගොඩක් දුරට එහෙම තමයි මෙයා කඩායන උඩට ගියා නම් මේ දෙන්න අප්‍රෙන්ඩ් එකට තමයි ඒක යන්නේ ඉතින් ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න අපි බලමු එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මෙතන මෙයා මෙහෙම පහතට ඇවිල්ලා මෙයාවත් ක්‍රොස් කරනකන් ඉන්න ඕනේ මොකද ඒ වගේ අවස්ථාවක ගන්න එපා රිස්කි වැඩි මෙන්න මේ වෑනුත් ඔයාලට ගන්න පුළුවන් මේ ගැන මම පස්සේ වීඩියෝ එකක් කරන්න දැනට ඔයාලා මේ මූවි නැවරේජ් එක ගැන විතරක් ඔළුවේ තියාගන්න මතකයි නේද අපි මූවි නැවරේජ් තුනක් දාගත්තා පළවෙනි එකේ පීරියඩ් එක 50යි SMA ම තමයි එකත් දෙවෙනි එක ඇවිල්ලා 14යි තුන්වෙනි එක 6යි right එතකොට කලස් ටික වට කැමති විදිහට මතක හිටින විදිහට දාගන්න මේ වගේ අවස්ථාවල එන්ට්‍රිස් ගන්න එපා මේකට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ මේ අවස්ථාවල කොහෙත්ම ගන්න කොන්සල්ටේෂන් එකක් වගේ ගිහිල්ලා තියෙන ඒ වගේ වෙලාවට ගන්න එපා ක්ලියර් මාකට්ටයක් ගන්න මේ එන්ට්‍රි එකක් වෙන්න පොඩි වෙලාවක් යනවා නැත්තේ නෑ හරි එතන මොකක්ද වෙන්නේ වෙනවා මෙයාගෙන් පල්ලෙහා තියෙන මාකට් එක කොන්න දැන් මේ ක්‍රොස් කරගෙන මෙයා උඩ යනවා එතකොට දැන් මෙයාට මෙයාව ක්‍රොස් කරගෙන මෙතනින් එහාට යනකම් ඉන්නවා මෙන්න මේ වගේ දැන් මේ යන්න හදන්නේ අපි හිතමුකෝ දැන් මෙන්න මේ වගේ ගිහිල්ලා තියෙනවා මේ වගේ තැන්වල ගන්න එපා ගන්න රිස්කයක් අරගෙන ගත්ත හැකි නමුත් ගන්න එපා මේ 77 වගේ මාකට් නම් ගන්න එපා
වයින් කරන්න මොකද ඇති වැඩක් නැහැ මේ හොඳ මාකට් වල හොඳම ගිහිල්ලා තියෙනවා මේ තාම එක තැන මේක හරියටම එන්ට්‍රි එකක් ගන්න නම් හරියටම තැනක් එනකන් ඉන්න ඕන බෑ හරිනම් මෙයාව මෙතනින් මෙහෙට එනකොට ගත්ත හැකියි නමුත් මම නිකන් රෆ්ලි දාලා පෙන්නන්නම් ඔයාලට මේ එන්ට්‍රි එකක් අරගමු අපි අනික තමයි මේ කවුන්ට් ඩවුන් එක හරියම තැන්වලදී ගන්න මැදින් ගන්න යන්න එපා ඒක ඔයාලටමයි පාඩු වෙන්නේ පෙලක් වෙලාවට ඉතින් වාසිය නෙලාවල තියන නැත්නම් නෑ නමුත් හරියම ටයිම් එකට ගන්න හරි මම ඕන ඩවුන් එකට ගත්තා රයිට් අපි සාමාන්‍යයෙන් මාටින්ගේල් එකක් යූස් කරනවා රයිට් හරිද $100කින් ගත්තේ ඉතින් බලමු මේක වින් වෙනවද නැද්ද කියලා රයිට් කන්ෆර්මේෂන් එක නම් ටිකක් දුර තියාවි ගත්තේ නමුත් මේ පෙන්වන්න ඕන නිසා රයිට් මාකට් එක ගැන අවධානයෙන් ඉන්න හරියම පොයින්ට් එකට එනකන් ඉන්න නැත්නම් මේක වීඩියෝ එක ස්කිප් කර තමයි මට දාන්න වෙන්නේ ඔයාලට නිසා මේ හරියම තැනක් එනකන් ඉඳලා එන්ට්‍රි එකට සෙට් වෙන්න තප්පර 16 මේක මෙහෙම වෙන්න හේතුව මම කියන්න ඔන්න දැන් අපි ඊළඟ මාටින්ගේල් එකත් ගමුකෝ හරිද තෝර මම 100 දැම්මේ 200කින් ගන්නවා හරි ඔන්න ගත්තා මම දැන් මේක මෙහෙම උනේ ඇයි කියලා මම කියන්නම් මේ බලන්න මෙන්න මෙතන මේ මම මේ දාලා තියෙන ඉන්ඩිකේටර්ස් වලින් හැදිලා තියෙන පැටර්න් එකක් පේනවා මේ පැටර්න් එක හැදිලා තියෙනවා තව මම එතනින් කන්ෆර්මේෂන් එක කරන් තියෙනවා රයිට් මෙන්න මෙතනින් කන්ෆර්මේෂන් අරන් තියෙනවා මේක වෙනම ස්ට්‍රැටජි එකක් රයිට් අපි ඉතින් බය වෙන්න එපා මේ අපි මාටින්ගේල් එකක් කොහොමත් යනවා මෙතන $200ක් වුණා $300ක් කටුනේ ඒක ප්‍රශ්නයක් නෑ ඔන්න මෙතන තියෙනවා මේ දාපු එක විශ්සලා එක ලොස් වුණා මේ අද දවසත් එක්කම තියෙනවනේ ඔන්න ඊළඟට දාපු බ්‍රේක් එක රයිට් ඉතින් හරියටම පොයින්ට් එක යනකම් ඉන්න ඕනේ මේක හරිනම් මේ ක්‍රොස් පොයින්ට් එකේදී තමයි ගන්න ඕනේ එතෙන්දී නෙමෙයි ඔන්න හරි ඒ ටික වින් රයිට් මාටින්ගේල් එකකින් වින් ෂුවර් ෂොට් සිග්නල් කියලා කියන 1 මිනිත් ඒක ඇවිල්ලා ලොකු රිස්ක් එකක් කතාව සාමාන්‍යයෙන් 5 මිනිත් තමයි හොඳම chances තියෙන්නේ ඒකට පොඩ්ඩක් නොලෙජ් එක ඕන වෙනවා මේ ට්‍රේඩින් ගැන forex ට්‍රේඩින් ගැන forex or crypto ඒවා හැම එකම තියෙන ස්ට්‍රැටජිස් ගැන තියෙන අවබෝධය ටිකක් ඕන වෙනවා රයිට් මේ සරලම ඔයාලට ඔයාලගේ වචනෙන් කියනවා නම් ගේමක් ගහ ගන්න පුළුවන් ස්ට්‍රැටජිස් ගැන තමයි මේ ගේන්නේ රයිට් ඉතින් බලන්න මෙතන දැන් ට්‍රෙන්ඩ් එක ඩවුන් වෙන්නේ නැහැ බොහෝ දුරට මේක ක්‍රොස් කරගෙන ගියොත් තමයි මෙයා ඩවුන් ට්‍රෙන්ඩ් එකකට පටන් ගන්න. දැන් මෙතනත් පේනවා මේ ක්‍රොස් වෙලා මෙයා ක්‍රොස් වෙලා කඩායන පල්ලයට ගිහිල්ලා නැහැ. මේ වගේ අවස්ථාවල ගන්න එපා. රයිට්. ඔය දාලා පෙන්නේ මම කන්ෆර්මේෂන් මෙතනින් ගත්ත නිසා. රයිට්. අපි බලමු ඔයාලට හරියටම මේ 74 මාකට නම් ගන්න මේක. 77ත් එපා. 82ත් හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටොප් රේන්ජ් එකේ තියෙන ඒවා විතරක් ගන්න. මොකද නැත්නම් මේ ප්‍රසන්ටේජ් එක අඩු නිසා ඔයාලට වැඩකුත් නැහැ මේ ආවට. රයිට්. කියන්න ඕන මෙතනත් පොයින්ට් එක නම් හොඳයි. රයිට්. මෙතන එකක් මම අරගන්නම් බලමු. බෑ. ඒක මිස් වෙනවා. හරි. කියන්න ඕන විශේෂම දෙයක් තියෙනවා ඔය මේ 100% මේ ස්ට්‍රැටජිස් රන් වෙන්නේ නැහැ. මේක තියෙන අපි නිකන් සරල දල අවබෝධයක් ගන්න පමණයි මේක ජීවිත කාලෙටම යූස් කරන්නත් බෑ.
හැබැයි මේකත් මේ මූවින් ඇවරේජ් එතකොට RSI ලයින් ඒවා හැමදාම වගේ වුණාට තියෙනවා. ඉවනට සාමාන්‍ය මේවා ඇත්තම කතාව මේ කන්ෆර්මේෂන් එක සාමාන්‍ය 160ක් 65ක් වගේ තමයි. 185 90 නම් එන්නේ නැහැ බොරු කියන්න ඕනේ නැහැ. ඔයා කාලයක් ඇද්දි මේක කරගෙන යද්දි ඔයාට අවබෝධයක් එනවා. රයිට් මේ chart දැක්කහම රයිට් ට්‍රෙන්ඩ් එක මේ අතරනේ ඒ කියන්නේ අවබෝධය ඇවිල්ලා වෙනකොට සාමාන්‍ය ඔයා මේකේ අඩුම මාස 6ක් හෝ අවුරුද්දක් රැඳිලා ඉන්න ඕන. කන්ටිනියුටි ඉන්න ඕනවා. නැත්නම් ඔයාට එහෙම ඔලුවට එන්නේ නැහැ මේ ආපු ගමන්. මේ අනික තමයි ආපු ගමන් ඔයා සල්ලි වියදම් කරගෙන මේක කරන්න දන්න එපා. අර ලෝකේ මම හිතන්නේ වැඩිම රිස්ක් එකක් තියෙන තැනක් මේක. එසේ මෙසේ තනක් නෙමෙයි. ඒ මාකට් ඇනලයිස් කියන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි, සරල දෙයක් නෙමෙයි කවුරුත් කියනවා වගේ. කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ, කරන්න පුළුවන්. ඒ ටික හරියට කරන්න. කරන දේ හරියට කරන්න. ඉස්සෙල්ලාම ටිකක් ඉගෙන ගන්න. right. හොඳට ස්ටඩි කරන්න ටිකක් නෙමෙයි හොඳට. හරි. මේ පේනවද? ලොකු වෙලාවක් ගිහිල්ලා තමයි අපිට මේ මාකට් එකක හොඳ එන්ට්‍රි එකක් එන්නේ. ඇත්ත තේමා ගන්න එපා. මේ වීඩියෝ එක දික් වෙයි මෙහෙ මොකද මේ වැඩේ හරියට කරනවා නම් alright එන්න මේ වගේ තරක් හොඳයි. 14යි 13යි මං ගන්නවා ඩවුන් එකට. මේක ඩවුන් එකට ගත්තට මේක අප් ට්‍රෙන්ඩ් එකකට තමයි ගොඩක් දුරට තියෙන්නේ. right මම පෙන්නන්නම් මේ මොකද කියලා. මූවින් ඇවරේජ් එකෙන් එන්න ඕන කන්ෆර්මේෂන් එක තාම හරියට අවිල්ලා නැහැ. හරිද? නමුත් මම ඩවුන් ට්‍රෙන්ඩ් එකට ගත්ත හේතුව මම කියන්නම්. ඒත් අපිට විනාඩියක් තියෙනවා මොනවා කරත් ඩොලර් 200කින් ගත්ත එන්ට්‍රි දෙකක් ගත්තම මේක මෙහෙම වෙන්න හේතුව මම කියන්නම්. ඒක ඇවිල්ලා මේ ස්ට්‍රැටජි එකේ එන්ට්‍රි එකක් නෙමෙයි. right හොඳට බලා ඉන්නකෝ. අන්තිම මොකද වෙන්නේ කියලා බලන්න. පේනව නේද? වේරියේෂන් එක ඔය වගේ. දැන් මොකද උනේ? ඔන්න තැන. මේ බලන්න මේ පැටර්න් එක. මේ අනික තමයි මේ මම මේ මූවින් ඇවරේජ් එක ගැන කියද්දි මේක කියනව නෙමෙයි, මේක මම වීඩියෝ වෙනම කරන්න. මොකද මේ කාලයන් නිසා තමයි මම මේක දාලා පෙන්නවාට. right ඉතින් අපිට ඕන තැනට මේ මූවින් ඇවරේජ් එක ඇවිල්ලා තිබුණා. මේක ඇත්තටම මෙතනින් ක්‍රොස් වෙන්න ඕන. මෙයා ක්‍රොස් වුණ ගමම්ම අපිට එන්ට්‍රි එකක් ගන්න බෑ. නැත්නම් තමයි මෙයා එන්නේ පස්සෙන්නේ. හරිද? කොච්චර කවුරු මොනවා කිව්වත් තනි ස්ට්‍රැටජි එකකින් ඉන්ඩිකේටර් එකකින් වැඩේ කරන්න බෑ. ඒකට අවම වශයෙන් මම මෙහෙම හිතනවා. මම මෙන්න මේකෙන් සාමාන්‍ය 60ක් 50ක් ගන්නවා කන්ෆර්මේෂන්. මෙතනනොත් ගන්නවා 120ක්. ආයි මේකෙනුත් ගන්නවා 30ක් විතර. ඔන්නෝම ආදායම් තමයි එන්ට්‍රි එකක් ගන්නෙ. ඔන්න මෙයා මෙතන ක්‍රොස් වෙන්න යන්නේ. right හොඳට බලන් ඉන්න. මම නිකමට එකට එකක් ගන්න. නිකමටත් නෙමෙයි. right මොකද දැන් මෙතන ඉන්නේ ක්‍රොස් වෙන්න පටන් ගන්න. මෙයා මෙහෙ කඩාගෙන ආවොත් ඒක වෙනම පැත්තක්. අපිට මාටින්ගේල් එකක් තියෙනවා දැනට. right දැන් මෙයා මෙතන ක්‍රොස් කරගෙන උඩට ගියොත් අන්න තව එන්ට්‍රි එකට යන්නත් පුළුවන්. ඔන්න පේනව නේද දැන්. right ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම දිගටම බලන්න. මේක ස්කිප් කරගන්න එපා. මේ කියන්නේ ට්‍රේඩින් කරනවාට මේක අනිවාර්යෙන් වැදගත් නිසායි මේ වීඩියෝ එක ගේන්න. මම මේක ස්කිප් කරන්නේ නැහැ. මම කොහෙත්ම මම මේක මෙහෙමම දානවා. ස්පීඩ් කරන්නෙත් නැහැ. වැඩිය මේක බෝරින් කරන්නේ නැහැ. මම මෙතනින් ගොඩක් දුරට මේ වීඩියෝ එක නවත්තන්නම්. මොකද ගොඩක් දික් වුණොත් මේක බෝරින් වලට බලන් ඉන්න ගියාමත් එපා වෙනවා. ඉතින් මම කියන හරි. ඕක දැන් වින්
රයිට්. අනික තමා දැන් නිකං හිතන්න මෙන්න මෙහෙම ඔයාලා දැන් කට්ටිය කියනවා ඩොලර් 10ක් දාගෙන එන්න මෙහෙම ලින්කෙන් අදාගෙන එන්න ගේමක් ගැව්වේ ඩොලර් 10ක් දාගෙන කරනවා කියන එක ඔයා කොහොමද කරන්න කියලා හිතලා තියෙනවා නෑ නේද? මම ඔයාලට සරල වරම් පෙන්නන්නම් ඕන ඔය ඩොලර් 10 කතාව. රයිට්. පොඩ්ඩක් ඉන්නකෝ. හරි. ඔයා ඩොලර් 10ක් දාගන්නවා. මොකක් කර ලින්කෙන් අදලා කාගේ හරි සිග්නල් ගෲප් එකකින් හදනවා. රයිට්. ප්‍රශ්නයක් නෑ. හරි. ඔයාට දෙනවා සිග්නල් එක. රයිට් ඊළඟ එක අප්පයක් දාන්න කියලා මොකක්කෝ පෙයාර් එකකින් දෙනවා. ඔයා මොකද කරන්නේ? ඩොලර් 10 තියෙන්නේ. රයිට්. දාන ඩොලර් 5. 105 නෙමෙයි. ඒකට අඩු වෙන්න ඕනේ 5ක්. ඔයාගේ තිබ්බේ 5යි 10යි තිබ්බේ. ඔන්න 5ක් දැම්මා ඒකට. මේක ලොස් වෙනවා. රයිට්. ඒවා මේක දැන් ඉක්මනට හම්බ කරන්න එපා. 5ක් විතර ඉතුරු වෙන්නේ. ඒ ට්‍රේඩ් එක ලොස්. මාටින්ගෙල් එකක් තියෙනවනේ. දැන් කොහොමද වාර දාපු 5 ඩබල් කරලා දාගන්න? දාන්න බෑනේ. ඒකට මම දෙන්න එකක්. වා ඩොලර් 10යි තියෙන්නේ. ඩොලර් එකෙන් පටන් ගන්න. ඩොලර් එකක ට්‍රේඩ් එකක් කරලා. හිතන්න 188යි. හම්බෙන්නේ 188යි කියන්නේ. මේකට 0.8. ඕක ලොස් වෙනවා. ලොස් වුණාම කීයද වාගා විතර 9. ඊළඟ ට්‍රේඩ් එක ගන්න ඕනේ කීයෙන්ද? 2කින්. හරි 2කින් ගන්න. මේකත් ලොස් වෙනවා. දැන් කීයද ඉතුරු? 7යි. දැන් කීයක් දාන්න ඕනද? 1කින් දැම්ම 2කින් දැම්ම 2 ඩබල් වෙන්න ඕනේ 4යි. අඩු කරන්න ඕනේ 4යි. කීයද ඉතුරු වෙන්නේ? ඩොලර් 3යි අතේ ඉතුරු වෙන්නේ. බැරි වෙලා හරි අර ට්‍රේඩ් එක ලොස් වුණා. මෙන්න මෙච්චර වගා ඉතුරු වෙනවා. ඔයාට ආයි ට්‍රේඩ් එකක් දාන්න ඔලුවක් තියනවද? කල්පනාවක් තියනවද? නැහැ. කරන්න බෑනේ වැඩේ. කොහොමද කරන්නේ? අඩුම මම ගණන් කියන්නේ නැහැ. අඩුම වගේමක් ගහනවා නම් ඩොලර් 50ක්වත් දාගන්න. ඕක තමයි ඇත්තම කතාව. ඔයා ඉන්නේ කාගේ ලින්කෙන් දේවා මට අදාළ දේවල් නෙමෙයි. ඇත්තම කතාව තමයි මම මේ කිව්වේ. නිකමට ඔන්න ඔයා හදලා බලන්න මේ මම මේ දුන්න මේක. හරි එච්චර ඕනේ නැහැ. ඔයා කියනවනේ එහෙම ලොස් වෙන්නේ නැහැ. අර ගමේ හරි. දුන්න සිග්නල් දෙකක් එක පිට ලොස් වෙනවා. මොකද කරන්නේ? එක පිට ලොස් වෙනවා දුන්න ට්‍රේඩ් දෙකක්. ඔයාට තියෙනවද අයිඩියා එකක්? රයිට්. මෙහෙම එක්සියවුලන්න නැහැ නේද? ඒක ගියාවේ මම තව ටිකක් දාගෙන කරනවා කියලා. එහෙම කරන්න බෑ නැත්ත කතාව. හරි. එහෙනම් කරන්න තියෙන්නේ හොඳම දේ. හොඳ කැපිටල් එකක් හදාගන්න ඕනේ ඉස්සෙල්ලා. කලබල වෙන්නේ නැතුව කැපිටල් එකක් හදාගන්න ඕනේ. මම පෙන්නන්නම් මම දෙන සිග්නල්ස්. මේ දින මගේ සිග්නල් channel එක. right. මේ වෙල ඊයේ දීපුවා. right. ඔව්. හරි. පේනවද ප්‍රොෆිට්? මම කියන්නේ ලොස් යන්නේ නැහැ මේ ලොස්. මේ ටෝටල් ට්‍රේඩර්ස් දීලා තියෙනවා අපි 6ක්. 5ක්ම වින් එකක් ලොස්. right. මේව බොරු නෙමෙයි. මේ කට්ටිය ප්‍රොෆිට් කරන දේවල්. බොරු නෙමෙයි. ඉතින් මාටින්ගෙල් එකයි යන්නේ. හැබැයි මම කියන පොසිෂන් එකට ගන්න ඕනේ මේ පේනවද? මෙතන මාටින්ගෙල් එකක් කිව්වට මම ඒ වෙලෙම දානවා මේ මාටින්ගේ. දැන් මේ මම දුන්නොත් මෙන්න මේ පෙයාර එක හා රයිට් මේකට යන්න කියලා. ඒ වෙලෙම මම දානවා ඔයා ලොස් නම් ඔයා මාටින්ගෙල් එකක් ගන්න. හැබැයි මාටින්ගෙල් එක ගන්න කලින් මම දානවා ඊළඟ පොසිෂන් එක පෙලක් වෙලාට මෙන්න මෙහෙම වෙනවා. ඒලට මම අනිවාර්යෙන් දානවා කලින්ම රයිට් මේ ට්‍රෙන්ඩ් එකට ගන්න කියලා. මේ තියෙන්නේ කිව්වා වගේම වින් කරලා තියෙනවා ඒවා. නේ. එතන පෙන්නලම තියෙනවා කලින් අප් එකට දාපු එක ලොස් වුණා. ඊට පස්සේ දාගත්තු ටික වින්. රයිට් ඉතින් මේක තමයි සිග්නල් channel එක මගේ. මේකේ VIPs වෙනම තියෙනවා. ඒවා 1 minute trade වෙනම දුවනවා 5 minute වෙනම දුවනවා. ඔයාලට කැමති එකට join වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අර කියනවා වගේ මම මේ දෙන සර්විස් එකට ගන්න එකම දේ තමයි මගේ link එකෙන් ඔයා Coitex එක හදා ගන්න ඕන. ඉතින් හදා ගන්න වීඩියෝ ඕන තරම් තියෙනවා YouTube එක පුරාවටම.
මම ඒ ගැන වීඩියෝ කරලා නැත්තේ ඒකයි. ඉතින් මේ තියෙන මේ එක දිගටම තියෙන්නේ වින් වෙච්චයි ලොස් වෙච්චයි තමයි. ඔයාලට බලා ගන්න පුළුවන් මම නිකන් උඩට ගිහිල්ලා පෙන්නන්න. ලොස් වෙන ඒවා වෙනම තියෙනවා. නැත්තේ නෑ. තව දෙයක් තමයි ගොඩක් කට්ටිය කරන දෙයක්. තමන්ගේ ටෙලිග්‍රෑම් channel එකේ වීඩියෝ එක දාන්න ඕනවට ලොස් වෙච්ච කපලා අයින් කරලා තමයි දාන්නේ. අපේ එහෙම නෑ. මොකද එහෙම දෙයක් තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න පුළුවන්. මගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. එයාලා වුණත් කමෙන්ට් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. මේ ඉතින් ලොස් ගිහලා මේ පේනවද? දවස් ගානකට පස්සේ ලොස් එකක් ගිහලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දවසකට මම සිග්නල්ස් 10ක් විතර දෙනවා. රයිට්. ඉතින් මේ සිග්නල් 10න් ඔයාලට ගේමක් ගහ ගන්න බැයි නම් ඇත්තටම වැඩක් නැහැ. මනි මැනේජ්මන්ට් එක තියාගන්න ඕන වාගාව. පොඩි ගණන් දාගන්න නම් ඇත්තටම කරන්න බෑ බොරු කතාවක් ඒක. ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා ඩොලර් 10ක් දාලා ඩොලර් 2000 කරලා පෙන්නලා තියෙනවා. ඒක ඉතින් අනේ මන්ද මන්න ඒ ගැන කියන්න මොකුත් නැහැ. මට නම් කරන්න බෑ එහෙම. එහෙම ෂුවර් කන්ෆර්මේෂන් ගන්න නම් මේ වගේ මාකට් එකක් හදන්න නැහැ. එහෙනම් එයාට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ඒ කියන්නේ මම කෙනෙක් අදාළව කියනව නෙමෙයි. එයා ඒ වගේ කෙනෙකුට පුළුවන් මේ මාකට් එක එකපාරට නිකන් බ්ලාස්ට් කරලා දාන්න වගේ සීන් එකක් කළා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි මොකෝ මාකට් එකක ඉන්නවා කියලා කෝටියක් ලක්ෂ 50කටම කියනවා රයිට් මෙදාට සූදානම් වෙන්න ඩොලර් 10ක් දාගෙන මම 2000 කරලා පෙන්නනවා මාත් එක්කම ලයිව් එකේ ඔයගොල්ලෝ 2000 වින් කරමු කියලා. මොනව වෙයිද? ඒ ගැන ඔයගොල්ලෝ නිකන් හිතලා නැහැ නේද? ඒක නිසා ඒවා ගැන මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ. නමුත් මට ආපු ප්‍රශ්නයකට උත්තරයක් තමයි මම දුන්නේ. මට ආපු ප්‍රශ්නයක්. කොහොම හරි වෙන්න ඕනේ ඔයා දවසට මගේ නම් ටාගට් එක මම කියන්නේ කෙනෙකුට ඔයා සාමාන්‍ය ඩොලර් 50ක් වගේ ඉන්වෙස්ට් කරගත්තොත් ඒක වාගේම account එකට ඉන්වෙස්ට් කරගන්න වෙන කාගේවත් නෙමෙයි. ඔයා දවසට ඩොලර් 5ක් හොයන්න. ඒ ඇති. එතනින් ඔයා අයින් වෙන්න අනිවාර්යයෙන්ම. රයිට්. මම කියන්නේ 50ක් තියෙන කෙනෙක්. රයිට්. පර්සන්ටේජ් එක විතර ගත්තොත් හොඳ ගාණක්. එතකොට දවස් 30ම වගේ ඔයාට සිග්නල්ස් හම්බ වෙනවා. එතකොට ඔයා මේ 5ක් හොයාගන්න එක වැඩි කරන්න දවස් 30න්. රයිට්. ඩොලර් 150ක් හොයලා ඔයා මාසෙට. ඉතින් ඔයා මේක ඇවිල්ලා මේන් ජොබ් එක නෙමෙයි වාගේ. මේක ඇවිල්ලා වාගේ හොබි එක කියලා හිතා ගන්න. සාමාන්‍ය 150ක් කියන අද 310න් වගේ යනවා රේට් එක. ඉතින් 46500ක් එතනම ඇවිල්ලා. පොඩි වෙලාවක් තුල රිස්ක් එකක් අරගෙන කරගන්න පුළුවන් දේ තමයි මේ. හිතන්නකෝ ඔයා ඩොලර් 100ක් තියෙන කෙනෙක් කියලා. හරි 100ක් තියෙන කෙනෙක් නම් ඔයා සාමාන්‍ය ඩොලර් 10න් නවත්තන්න දවසට. ඩොලර් 10න් එහා යන්න එපා. ඒ කියන්නේ අර මේකට කෙලිම කියනවා නම් මේකට පෙරේත වෙන්න එපා, කෑදර වෙන්න එපා. මොකද මේකට ආවට පස්සේ මනි මැනේජ්මන්ට් එක ගැන ඔළුවෙන් ඇත්තටම අයින් වෙන්න ගන්නවා. ඒක කරගන්න එපා. ඒක තමයි තියාගන්න ඕනම එක. අනික ඔයාගේ ටයිම් එකයි ඔයාගේ මනි මැනේජ්මන්ට් එකයි මේ දෙක ඔයා හදා ගන්නම ඕන. රයිට්. ඔයා දන්නවා ඩොලර් 10 ගන්න තමයි වින් කරන්නේ. ඉතින් දවස් 30ක් ඔයා වින් කරනවා. ඩොලර් 300යි. ආසන්න වශයෙන් මම හිතන්නේ 90000ක් වගේ නේ ඔව්. 310න් වගේ යනවනේ. ඔය 93000. ඉතින් මාසෙකට මේ ඔයාගේ රිස්ක් එකක් අරගෙන කරපු දෙයක් තමයි. හැම දෙයකටම රිස්ක් එකක් තියෙනවා. ඔය ජොබ් එකක් කළත් මොන දේ කළත්. ඉතින් මේ ටික කරගන්න නම් මොකද්ද? සෝරි. ඔයා අනිවාර්යෙන් රිස්ක් එකක් අරගෙන කරගන්න ඕනේ. ඩොලර් 10 කතාව නම් මම ඇත්තටම එච්චර අනුමත කරන්නේ නැහැ. මොකද ඒ වගේ ඇවිල්ලා ලොස් වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. පස්සේ මැසේජ් දානවා ඇති වෙන්න. ඒ කියන්නේ ඔය මගේ වීඩියෝස් බලලත් ගොඩක් අය දාලා තිබුණා මට. මෙහෙමයි වෙන්නේ කියලා. ඉතින් මේ මම කියන්නේ ඒකයි. දෙයක් කරනවා නම් ඒකට පොඩි වැලියු එකක් දීලා කරන්න. නැතුව කරන්න එපා. මෙන්න අර මං කියපු විදිහට දැන් ගිහිල්ලා තියෙන එකක් පේනවද? මෙහෙම ආපු එක ආයි ක්‍රොස් කරගෙන පල්ලෙහාට ආවා. මේ පල්ලෙහාට ආපු වෙලාවේ මෙන්න මෙතනින් වට ගන්න තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රොස් කරලා පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් උනා ප්‍රශ්නයක් නැහැ ගත්තේ ඇයි. ඒ වගේ මේ 78 මාකට් එහෙම නම් ගන්න එපා දෙයියනේ කියලා.
මේ ඉතින් අර හොඳ මාකට් එකක් ඔය කියන්නේ හොඳ වැලියු එකක් තියෙන මාකට් එකක් තෝරගන්න. මේව ගන්න එපා. මේ කන්සල්ටේෂන් වගේ වෙන ඒවා ගන්න එපා ගොඩක් දුරට. හැබැයි එතනත් පොඩි නෑ එපා. ඒවා ගන්න එපා. ඔයාලා ඊට පස්සේ ඒ පස්සේම දුවන්න ගන්නවා. මේ වගේ ට්‍රෙන්ඩ් එකක් යද්දි මේ කඩාගෙන වැටෙනකොට අන්න ගන්න පුළුවන්. බලන ට්‍රෙන්ඩ් එක කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. ගොඩක් දුරට අප් මූව්මන්ට් ගිහිල්ලා තියෙන්නේ. නමුත් මෙතනින් කඩාගෙන වැටෙද්දි එතනින් ගන්න පුළුවන්. 74 මාකටුත් එපා. රයිට් හරි. ඔන්නක තමයි කියන්න ඕනුනේ. ඉතින් ප්‍රූෆ් කරලා පෙන්නනවා. ඔයාලා තමයි තීරණය ගන්න ඕනේ මොකද කරන්න කියලා. ඉතින් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් Coatex කියලා හබ් එකට Coatex කියලා channel එකට සෙට් වෙලා ඉන්න මේ වගේ තව ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ගේනවා. එහෙනම් ජය වෑමෝටම.